තෙරුවන් සුබ දවසක් යාළුවනේ. අදත් ඔයාලට අලුත් වීඩියෝ එකකින් ආවේ ඔයාලට රස කෑමක් හදන්න කියලා දෙන්න. අපි අද හදන්න යන්නේ කප් කේක්. මම මේ ගොඩක් දවසකට පස්සේ ආවේ. මොකද මට වීඩියෝ කරන්න බැරි වුණා, වීඩියෝ එකක් කරන්න ලැබුණේ. නමුත් මට හිතුණා මේ වගේ කප් කේක් එකක් හදන්න ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. අපි බලමු මේ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද මම අරන් තියෙන්නේ කියලා. මේ වගේ මම අරන් තියෙනවා බටර් ග්‍රෑම් 125ක්, ඒ වගේම බිත්තර 3ක් අරන් තියෙනවා. ඒ වගේම සීනි ග්‍රෑම් 125ක් අරන් තියෙනවා. මම මේක බ්ලෙන්ඩ් කරගත්තා මොකද මගේ සීනි මේවා කැට ලොකුයි. ඒ වෙලාව යන නිසා ඒක මම බ්ලෙන්ඩ් කරගත්තා. ඒ වගේම බේකිං පවුඩර් මේ වගේ සැනඳා වගේම වැනිලා සල්ට් කරන් තියෙනවා. මම අරන් තියෙනවා පාම් පිටි ග්‍රෑම් 125ක්. ඉතින් තව මම මේ චොක්ලට් බෝල් ටික කරන් තියාගන්නේ. ඒක ලස්සන කරන් කප් කේක් එක අපි වාජනය කරගෙන පාම් පිටි ටික දාලා හදා ගන්න ඕනේ. පාම් පිටි ටික ඒ වගේම ඒකටම බේකිං පවුඩර් ටික කරලා හලා ගන්න මොකද ඊට පස්සේ මොකද මිශ්‍ර වෙන නිසා. කාමර උෂ්ණත්වයේ කොට මේක කෝල් ගතියට තියෙනවා. කියන්නේ මොඩි කේක් කියන්නේ කඩන්නවත් කප් කේක් හදන්නවත් මේක එළිය තියාගන්න කලින් මේකට සීනි ටික එකතු කරගෙන කලින් මේක
ෆ්‍රෙෂ් මිල්ක් කියලා මේක අවශ්‍යම නැහැ. මගේ තුන රසය තව ටිකක් වැඩි කරගන්න එකතු කරගන්න කියලා දයාලුනේ මම මේකේ ඉස්ති කරගත්තා. දැන් අපි මේකට දාගමු. දාලා ඒකට පිටින් දාන්නේ භාගයක් වගේ තමයි එකට දාන්නේ. මොකද මේක පිපින නිසා බලනකොට පිළිලා එනවා. භාගයක් වගේ තමයි මේ වගේ දාගන්නේ. එකට භාගයක් වගේ දාගන්නේ. මම මේ වගේ දාගත්තට පස්සේ ගානට වෙනකම් අවගන්න ඕනේ. මෙන්න මේ වගේ මම දාගත්තට පස්සේ මේක මම මේ චොක්ලට් බෝල ටික දානවා. යාළුවනේ දැන් මම මේක අවන්නකට දාන්නයි දැස්ති. අවන්නකට දාලා මම අපේ කෙසල ප්‍රීමියම් එකට දාලා තියෙන්නේ සෙල්සියස් 280ට. දැන් මම මේක දාලා ඊට පස්සේ පෙන්නනවා කොහොමද දෙන්නේ කියලා. යාළුවනේ මේ කප් එක අදලා ඉවරයි. එන්න බලන්න. ඇත්තටම ගෙදරදී මේ වගේ දෙයක් හදලා ළඟට දෙන එක ගොඩක් හොඳයි. කඩෙන් ගන්නවට වැඩිය මොකද පිළිසිදුවට වගේ රසට හදා ගන්න අපිට ඕන විදිහට පුළුවන් මේක. යාළුවනේ ෆේමස් කිචන් YouTube channel එක බලනවට ගොඩාක්ම ස්තුතියි. වගේම මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ මේ වැරදි මොනවා හරි තියෙනවා නම් ඒවත් කියන්න. ඒ වගේම මගේ वीडियो वोट लाइक करන්න कमेंट කරන්න ගොඩාක් ස්තුතියි යාළුවනේ මගෙත් එක්ක එකතු වෙන ඔයාලා හැමෝටම සරණයි යාළුවනේ